පොඩි ගමනක් යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ලෑස්ති වෙලා ඉවරයි. අපේ රූම් එකේ කට්ටියක් වතුර ගේන්න ගිහින් තියෙනවා. අනිත් අය කැමරා අරගෙන තමයි ගියේ. ඉතින් අපි අද යන්න හිතාගෙන ඉන්නේ පාසිකුඩ. කට්ටියත් එක්ක එකතු වෙලා පාසිකුඩ යන්න තමයි හිතන්නේ අපේ රූම් එක. ඔයාලා දිගටම vlog එකත් එක්ක ඉන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකින් තමයි මේ vlog එක අරන් එන්නේ. ඉතින් මම කියවනේ අපිට දැන් exam ඉවර වෙන්නත් ළඟයි කියලා. ඉතින් මේ vlog එක අරන් එනකොට අපිට තිබ්බේ අපේ subject වලින් අන්තිම subject එක. එකත් එක්ක ඉන්න ඕනේ. ඒකද මොනවද කරන්න කියලා බලන්න. ඉතින් ඔන්න එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්ක ඉඳලා අපි අද එතකොට දැන් එකකින් ගන්න පුළුවන්. එළියට ගිහින් ආවනම් හොඳයි කියලා. ආවා තාම අපි මේකට තෝරගත්තේ පාසිකුඩා ගිහිල්ලා එන්න. ඉතින් දැන් නම් වෙලාව උදේ 10ට විතර ඇති. ඉතින් තාම අපි ඉන්නේ අපේ කැම්පස් එකේ ගේට් එක ළඟ. ඉතින් අද අපිත් එක්ක මේ ගමන යන්නේ අපේ රූම් එකේ 6 දෙනයි තව පිරිමි ළමයි දෙන්නෙකුයි. ඔන්න ඉතින් අපි ටිකට් එකත් ගත්තා. ඉතින් අපේ කැම්පස් එක ළඟ ඉඳන් බීච් එක ළඟට ගන්නේ රුපියල් 85ක වගේ ගාණක් තමයි. ඒ වුණාට ළමයි මේ බස් එක බීච් එක ළඟටම යන්නේ. අපි කොහොම හරි ඊට කලින් බහින්න ඕනේ. ඉවර වෙලා තව කිලෝමීටර් 2ක් හරි 3ක් හරි අපි පයින් යන්නට ඕනේ. නැත්නම් අපි වීල් එකවත් try කරගෙන යන්න ඕනේ. ඉතින් අද අපිට මේ අංකල්ලා අපිව බීච් එක ළඟටම ගිහින් දාලා තමයි ආවේ. හරි ඉතින් ඔන්න දැන් අපි බස්සා. ඉතින් දැන් අපි මෙතන ඉඳන් තව ගොඩක් ඉස්සරහට පයින් යන්න ඕනේ. දැන් නම් වෙලාව හරියටම 12යි ආවනේ. ඇත්තට මා රවුවක් තියෙන්නේ මෙහෙට. අනේ අංකල් අපි කරනවා මේ බස් එකේ. ඉතින් අපේ ජයමල්ලි ආය අපේ තරුෂි. හරි. ඉතින් අපි මෙන්න මෙහෙම බස් එකෙන් බහලා ගොඩක් ඉස්සරහට පයින් එන්න ඕන ළමයි. අපි හිතුවේ නෑ මෙච්චර ගොඩක් පයින් යන්න වෙයි කියලා. හරි ඉතින් ඔන්න දැන් අපි බීච් එක ළඟට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඉතින් අද නිවාඩු දවසක් නිසා බීච් එකේ සෙනග ගොඩක් හිටියා. ඉතින් ඇත්තටම පාසිකුඩා බීච් එකත් හරිම ලස්සන බීච් එකක්. ඉතින් ඔයාලා දන්නවනේ මම ගොඩක් බීච් සයිඩ් වලට ආසයි කියලා. කොහොමද අපි පනින්නේ?
අනේ ඉතින් දැන් මේ කට්ටිය අපි මෙතන ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා ටික්ටොක් කරනවා ඉතින් මේ වගේ දේවල් ටිකක් කරලා ඇත්තටම මෙතන චුට්ටක් රැල්ල සැරයි යාළුවනේ අනේ ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ලොකු වැස්සක් එන්න පටන් ගත්තා අයියෝ දැන් නම් අයියෙන් එනවා අයියෙම වැස්සක් එනවා ඉතින් අපි ඊට පස්සේ මෙන්න මේ හරියට ආවා චුට්ටක් වැස්ස පානිකන් ඉඳලා යන්න හොඳට හිටියට කියලා බෑ මේ වැස්ස වැස්සත් එක්ක බෑ හරිනිකා බෝරින් ඇත්තම දැන් නම් බඩගිනි යාළුවනේ මොන හරි කන්න තැනක් තමයි මේ හොයන්නේ හරි ඉතින් ඔන්න මේ හරිය තිබ්බ යාළුවනේ පොඩි හොටෙල් එකක් බීච් ක්ලබ් තමයි ඒකේ නම ඉතින් අපි ගිහින් බලමු අපිට මොනවද කන්න තියෙන්නේ කියලා ඔත්තර මේකේ වටපිටාව මාරම ලස්සනයි ඉතින් අපි මේක ඇතුළට ආවා මොන හරි කන්න අපිට ඇත්තටම මාර බඩගිනි මේ වෙලාවේ නම් අපි බලමු මොනවද කන්න තියෙන්නේ කියලා ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ හරියට ආව මොන හරි කන්න ඉතින් හැමෝටම රයිස් තමයි ඕඩර් කරේ හරි ඉතින් ඔන්න ඕඩර් කරපු එක ආවා ඇත්තටම කෑම නම් මාරම රසයි ඉතින් අපේ බජට් එකට ගැලපෙන හොඳ තැනක් අපිට හම්බුණා කෝ කනවද කන්න Camera size berapa? Mana langsung di pena terus. Alla ibaraya kare comedy kaya namai. ඇත්තටම කෑම හොඳයි නේ මෙතන නම්. මේ පැත්තට හරියන්නේ බඩේ ඔව් හොඳයි මේ පැත්තට හරියන්නේ බජට් එක අපිට 1000කින් මේ කාටි ගොඩක් ගිල්ලෙන්න පුළුවන් වුණා නැත්ද ඔව් අපි ගත්තේ ෆුල් පෝෂන් එක ඔව් ඒක දෙන්නෙක්ට ඇති දෙන්නෙක්ට කෙනෙක්ට 500 කෙනෙක්ට 500 බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔව් එතකොට මේ යුනි ස්ටුඩන්ට් කෙනෙක් වටිනවා ගොඩක් ලොකුවට ඉන්න ෆෝන් එක හැම ගන්න තැන නෑ ඔව් හරියනේ ඒ හින්දා මේ ආවේ මෙහෙමයි මං වතුර බෝතලයක් ගෙනල්ලා දුන්නා මම ඉතින් ඒක ලොකු පාරක් තියෙනවා ඔව් ඒක ඒක අඩුවයි හරි ඉතින් යාළුවනේ දැන් නම් අපි කාලා එහෙම ඉවරයි අද මේ පොඩ්ඩ දැක්කත් ඉතින් නැත්නම් ඉතින් මම සාර්ථකයි දැන් ඉතින් අපි යන්න තමයි යන්නේ නේද කිව්වා දැන් අපි ආයෙත් බීච් එකට යනවා ආයෙත් බීච් එකට මේ බීච් එකට යන්න නෑ ආයෙත් බීච් එකට තමයි යන්නේ අපේ බස් එක මෙහෙන් තියෙන 4ට ඉතින් අපි කල්ල ගන්න ඕන නිසා 4ට තමයි මෙතන යන්න හදන්නේ ඇත්තටම ඉතින් අපි ආයෙ යනවා ඕනේ ඔයා ලස්සන හරි ඉතින් දැන් කාලා ඉවරයි දැන් ඉතින් අපි ආපහු මේ බීච් එක පැත්තට ආවා මොකද අපිට මෙතනින් බස් එක තියෙන්නේ 4ට ඉතින් ඩෙසර්ට් එක විදියට ඔන්න මෙතනින් අපි අයිස්ක්‍රීම් එකක් ගත්ත අපිට කන්න ඔය දින මම කන්නවා
හරි ඉතින් තව ටිකක් වෙලා තියෙන නිසා අපි හිතුවා චුට්ටක් සෙල්ලම් කරා නම් හොඳයි කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම vlog එක ගියා. මම දැක්කද මම subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන vlogs ගොඩක් මම අරගෙන එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස අපි ගෙවුනේ. ඉතින් මම හිතනවා ඔයා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් comment එකක් like එකක් දාන්න අපිට කරන්න එපා. හරි ඉතින් ඔන්න අපි අන්තිමට මෙතනින් බස් එක කර නැග්ගා. මොකද දැන් අපි ආයෙ කැම්පස් එකට යන්න ඕන නිසා. ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් ආයෙ හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.